Hi guys. ඔන්න අද මම අරන් ආවා flower preservation එකක් කරන්නේ කොහොමද කියලා බලන්න. මෙතන මල් ಜಾති 5ක් තියෙනවා. මේක lily, මේ flowers දෙක roses, මේක gerbera, මේක මම හිතන්නේ කපුරු වගේ මලක් තමයි. සුදු පාට. ඉතින් මෙන්න මේ flower preservation එක අපි බලමු කොහොමද step by step කරගෙන යන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි මල් ටික වේල ගත්තට පස්සේ අපිට ආවේ මුලින්ම අපි ග්ලිටර් වලින් තමයි මම බේස් එක කරන්නේ. මොකද මට ඕනුණා මෙතන මල් 5ක් විතරක් තියෙන නිසා ඒ මල් 5 පොඩ්ඩක් එම්බෝස් වෙලා පෙන්නන්න. ඒකට තමයි මම මේ බේස් එකට ග්ලිටර් එකක් යූස් කරේ, ගෝල්ඩ් කලර් ග්ලිටර් එකක්. ඉතින් ඔක්කොටම කලින් අපි මෙන්න මේ වගේ මාස්ක් ග්ලව්ස් අනිවාර්යයෙන්ම පළඳින්න ඕනේ. මං හැම වෙලාවෙම කියනවා ග්ලව්ස් අනිවාර්යෙන් දාන්න ඕනේ. අත් දිගට අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි ඇඳුම. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ හදන තැන දොරවල් ජනෙල් හොඳට අරින්න. ඒ කියන්නේ එළියේ වාතයේ හුළඟ ඉන්න. හොඳට ජනෙල් එහෙම ඇරලා මෙන්න මේක හදන්න පටන් ගන්න. හරි ග්ලව්ස් දෙකක් දාගෙන ඉවරයි. දැන් අපි යමු අපේ සෙකන්ඩ් ලේයර් එක. මම කොහොමද ෆස්ට් ලේයර් එක හදාගෙන ඉවරයි. සෝරි මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. දැන් මම කෙලින්ම යන්නේ සෙකන්ඩ් ලේයර් එක ෆිල් කරගන්න. ඉතින් මේකට මම මුලින්ම කරන දේ තමයි මගේ මෙෂරින් කප් එක අරගෙන මට ඕන ප්‍රමාණය මැන ගන්නවා. ඒ කියන්නේ රෙසින් මෙච්චරයි, හાર્ඩ්නර් මෙච්චරයි කියලා මම මෙෂරින් කප් එකේ මාක් කර ගන්නවා. අද මම මෙතනදී මුලින්ම හිතාගත්තේ මෙන්න මේ ගාන. රෙසින් මෙච්චරයි, හાર્ඩ්නර් මෙන්න මෙච්චරයි කියලා ගන්නවා කියලා. ඒ කියන්නේ රෙසින් 60යි, හાર્ඩ්නර් 30යි ගන්නවා කියලා තමයි හිතන් හිටියේ. ඒ කියන්නේ ටෝටලි මිලිලීටර් 90ක්. හැබැයි මම සාමාන්‍යයෙන් ගොඩක් පරිස්සම් වෙනවා ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් හදද්දී. මොකද ආපහු මල් ටික අපිට සවුත් උනත් පාවිච්චි කරන්න බෑ. ඒක නිසා මම කරන්නේ මෙෂරින් කප් එකෙත් මනිනවා. ඒ වගේම මගේ ස්කේල් එකෙත් වැඩි හොඳට කියලා මම මේක මනිනවා. ඔයාලාට පොඩ්ඩක් මේ අපහැදිලි වගේද දන්නේ නැහැ. මම මේ මෙෂරින් කප් එකින් එකට මාරු කරන නිසා පටල ගන්න එපා. මම මේ දැන් පොඩ්ඩක් ඔය සුද්ධ කරලා ගන්නේ ලොකු මෙෂරින් කප් එකක්. මම මෙච්චර වෙලා මැන්නේ පොඩි මෙෂරින් කප් එකකට. මම කරන්න යන්නේ දැන් පොඩි මෙෂරින් කප් එකෙන් මැනලා ලොකු එකට දාන එක. මේක මේ පොඩ්ඩක් වැඩි වැඩක් වගේ තමයි. ඔයාලට කෙලින්ම ලොකු මෙෂරින් කප් එකට මෙෂර් කරලා දාන්න පුළුවන්. හැබැයි මේ මෙෂරින් කප් එක මම එක පාරක් වගේ තමයි යූස් කරලා තියෙන්නේ. මට ඒකේ ස්කේල් එක වැඩි ෂුවර් එකක් නැති නිසා තමයි මම දැනටමත් යූස් කරලා තියෙන පොඩි මෙෂරින් කප් එක පාවිච්චි කරේ. ඒ නිසා මේක පටල ගන්න එපා ළමයි. හැම මෙෂර්මන්ට් එකකටම පස්සේ මම ඉක්මනට ලියා ගන්නවා මම කොච්චර රෙසින් ඇන්ඩ් හાર્ඩ්නර් යූස් කරාද කියලා. මොකද මට අන්තිමටම රෆ් අයිඩියා එකක් ගන්න ඕනේ. මෙන්න මේ ප්‍රිසර්වේෂන් එකට මගේ කොච්චර රෙසින් ප්‍රමාණයක් ගියාද, කොච්චර කොස්ට් එකක් ආවද කියලා. මේක දැන් පුළුවන් තරම් හිමීට මේ වගේ මික්ස් කරන්න ඕනේ. ඔයාලට බෝරේ නිසා මම මේකේ ස්පීඩ් එක වැඩි කරගන්නවා. මෙච්චර හයියෙන් නම් මික්ස් කරගන්න එපා ළමයි. ඔන්න දැන් අපි මේකට ඒ කියන්නේ අපේ පළවෙනි ලේයර් එක දාපු රෙසින් අයිටම් එකට අපේ සෙකන්ඩ් ලේයර් එක දාන්න යන්නේ. ඇත්තටම මම මිලිලීටර් 90ට වඩා මෙතන ආපහු ගත්තා. මොකද මට තේරුණා මේක මදි වගේ කියලා. ඊට පස්සේ මම ආපහු රෙසින් මිලිලීටර් 40යි, හાર્ඩ්නර් මිලිලීටර් 10ක් ඇඩ් කරා. ඒ ඔක්කොගෙම එකතුව තමයි මම මේ ප්‍රිසර්වේෂන් එකට සෙකන්ඩ් ලේයර් එක විදියට දාගන්නේ.
ඔයාලා ඒත් එක්කම තව මොනවා හරි අයිටම් එකක් හදනවා නම් මේ ඉතුරු වෙන රෙසින් ටික දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අන්තිම රෙසින් ටික වෙනකන් ගන්න මේක අපත යවන්න නැතුව. ඔයාලට දැන් පේනවා ඇති මගේ මික්සිං ස්ටික් එකෙන් හිමීට අරගෙන අපේ ප්‍රිසර්වේෂන් එකට තියෙනවා. ඒ මම කලින් ග්ලිටර් එකෙන් පොඩ්ඩක් රෙසින් එකට දාගෙන කලවම් කරලා තියාගත්තා. ඒ කියන්නේ ගෝල්ඩ් ෆ්ලේක් එකෙන්. ඉතින් මම ඒක හැමතැනටම දාන්න නැතුව අර මල් ටික පොඩ්ඩක් ලස්සන වෙන්න තනින් තැනට වගේ දානවා. ඔයාලට පේනවා ඇති මම මේ මල් වල උඩ කොහමද දාගෙන තියෙන්නේ කියලා තනින් තැන. මේ තියෙන්නේ මගේ තර්ඩ් ලේයර් එක මම දාගන්න ස්ටෙප් එක. මම මෙතනදී පොඩි ප්‍රමාණයක් තමයි ගන්නෙ. මොකද ගොඩාක් ලොකු ලේයර්ස් මම දාන්නේ නැහැ. රෙසින් එක රත් වෙන නිසා. මම මේ වීඩියෝ එක තර්ඩ් ලේයර් එකෙන් නවත්තනවා. ඊළඟට තියෙන්නේ මේක මෝල්ඩ් එකෙන් ගලවන එක. අපි බලමු ඊළඟට මේ ප්‍රිසර්වේෂන් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ඉක්මනටම ඔයාලට මම ඒක අරගෙන එන්න.